පිම්බර පොසොන් මංගල්‍යයක් වේවා. පොසොන් සඳ බැස යමින් තිබුණත් අද මාර කිරින්ද ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයට නැවතත් පොසොන් සඳ උදා වෙන බවයි. මාර කිරින්ද ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිතුමන්ගේ ඒ බලාපොරොත්තුවක් අරමුණක් ඉෂ්ට සිද්ධ වන මොහොතක් තමයි මේ එළඹෙන්නට සූදානම් තියෙන්නේ. 2025 වර්ෂයේ පොසොන් පොහොය නිමිත්තෙන් විද්‍යාලයේ සිදු කරන ආගමික කටයුතු අතර ප්‍රධානතම ආගමික කටයුත්ත හැටියට මෙවර සුමදුර පොසොන් බැතිගේ සරණිය ඔබ වෙත ප්‍රදානය කරන්නට සූදානම් විද්‍යාලයේ විදුහල්පතිතුමන් ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලය ඒ වගේම ආදරණීය දූ දරුවන්. ඉතින් විද්‍යාලයේ විදුහල්පතිතුමන්ගේ ගෞරවනීය ඇරයුම අනුව මේ වන විටත් සම්භාවනීය අමුත්තන් රැසක් මේ වේදිකාව අභියස අසුන්ගෙන සිටින ආකාරය අපට දකින්නට ලැබෙනවා. ඉතින් මේ සුන්දර පොසොන් බැතිගේ සරණිය මේ සුන්දර රාත්‍රිය සාර්ථක කරගන්නට මේ ආදරණීය සම්භාවනීය අමුත්තන්ගේ ආශිර්වාදය ලබා ගන්නට තමයි මේ සූදානම. බුද්ධානුභාවීන සිත්නෙත් පහන්නේ මෙත් මල් පිපිලා මුදිතා ජලාසේ නංවා ප්‍රබාලු තුරා රශ්මි මාලා එළදෙරන ජන ජයතු ජය මංගලානි එළදෙරන ජන ජයතු ජය මංගලානි බුද්ධානුභාවීන සිත්නෙත් පහන්නේ මෙත් මල් පිපිලා මුදිතා ජලාසේ නංවා ප්‍රබාලු තුරා රශ්මි මාලා එළදෙරන ජන ජයතු ජය මංගලානි එළදෙරන ජන ජයතු ජය මංගලානි පාදාන පරිදේව වියකි අඥාන අඳුරේ දැල්වී ප්‍රදීපේ හඬවාරු අන්දල් මංගල්‍ය ප්‍රීති එළදෙරන ජන ජයතු ජය මංගලානි එළදෙරන ජන ජයතු ජය මංගලානි බුද්ධානුභාවීන සිත්නෙත් පහන්නේ මෙත් මල් පිපිලා මුදිතා ජලාසේ නංවා ප්‍රබාලු තුරා රශ්මි මාලා එළදෙරන ජන ජයතු ජය මංගලානි එළදෙරන ජන ජයතු ජය මංගලානි පැමිණ සිටින සම්භාවනීය අමුත්තන් ආදරණීය දෙමාපියන් දූ දරුවන් ඇතුළු මේ සෑම සියලු දෙනාම පිළිගැනීම සඳහා මාගේ ගෞරවනීය ඇරයුම විද්‍යාලයේ විදුහල්පතිතුමනි මංජුල ප්‍රියන්ත මහතාණනි ඔබටයි පැමිණෙන වේදිකාවට අද දවසේ මේ පොසොන් බැතිගේ සරණිය සඳහා අපට සහාය දැක්වීමට පැමිණි සෑම සියලු දෙනාම ගෞරවයෙන් යුක්තව පිළිගන්නා ලෙස මම ඔබතුමාන්ට ආරාධනා කරනු ලබනවා. සුබ සන්ධ්‍යාවක් වේවා සියලු දෙනාටම. සිංහල
බෞද්ධ ශ්‍රී ලාංකික බෞද්ධ අපිට වැදගත්ම පෝයවල් අතරින් ඉතාම වැදගත්ම පෝය තමයි පොසොන් පුර පස්වර්ෂක පෝය. ලංකාවට බුදුදහම ලැබිලා ලාංකික ජාතියක් නිර්මාණය වෙන්නේ මහින්දාගමනයත් සමග. ඒ මහින්දාගමනය සිහිපත් කරමින් අපි සමරන පොසොන් පුර පසළොස්වක පෝය නිමිති කරගෙන කිරින්ද ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය විසින් සංවිධානය කරන ලද පොසොන් බැතිගී වැඩසටහන් මාලාව අපි මේ ආරම්භ කරන්න සූදානම්ව සිටින්නේ. මේ අවස්ථාවට අපගේ ආරාධනාව පිළි අරගෙන පැමිණි ඔබ සියලු දෙනා පිළිගැනීම මගේ කාර්යභාරය. නමුත් කාල වේලාව ඉක්ම යන නිසා මම ඉතාමත් කෙටියෙන් මේ අවස්ථාව අරගෙන දරුවන්ට අවස්ථාව ලබා දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මුලට එන අධ්‍යාපන කලාපයේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකතුමා නියෝජනය කරමින් මේ අවස්ථාවට සම්බන්ධ වන නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂකතුමිය ජයසේකර මැතිණිය ඇතුළු සියලුම සම්භාවනීය අමුත්තන්ගේ අවසරයි. ආදරණීය දෙමව්පියනි, ආදරණීය දරුදරියනි, අද දවසේ ඔබගේ හැකියාවන් දක්ෂතාවයන් පොසොන් පෝය පදනම් කරගෙන අපි ඉදිරියේ දෙමව්පියන් ඉදිරියේ ඒ දක්ෂතාවයන් පෙන්වන්න තමයි අපි මේ වැඩසටහන සංවිධානය කරේ. විශේෂයෙන්ම සෑම දරුවෙකුටම වේදිකාවට ඇවිල්ලා තමන්ගේ ඉදිරිපත් කිරීම කරන්න අවශ්‍ය වටපිටාව සකස් කර දෙන්න තමයි මේ අවස්ථාව අපි සූදානම් කරගත්තේ. මේක ඉතාමත් කෙටි කාලයක් තුල සංවිධානය කරපු වැඩසටහනක්. අපේ ආචාර්ය මණ්ඩලය තුලින්ම ආපු යෝජනාවක්. ඔවුන්ගේ සංවිධානාත්මක සහයෝගය ඇතුව මේ වැඩසටහන අපි ඉතා කෙටි කාලයක් තුල සංවිධානය කරගත්තා. අපි දැනුම් දුන්නා අපේ ආදරණීය දෙමව්පියන්ට. දෙමව්පියන් ඉතාමත් ඕනෑකමින් ඉතාමත් උනන්දුවෙන් මේ සඳහා අවශ්‍ය සියලුම කටයුතු සම්පාදනය කරන්න අවශ්‍ය සම්පත් අපිට සපයා දුන්නා. ඒක නිසා ඉතාමත් කෙටි කාලයක් ඇතුළත දින කීපයක් ඇතුළත අපිට මේ වැඩසටහන මේ විදිහට සංවිධානය කරගන්න හැකියාව ලැබුණා. ඉතින් ඒකෙන් අපි සතුටු වෙනවා. කාලගුණයෙන් යම් බාධා ආවත් අපි ඒ බාධක ජයගෙන කොහොම මේ අවස්ථාව විචිත්‍රවත් අවස්ථාවක් විදිහට ඔබ හමුවේ ඉදිරිපත් කරන්නයි මේ සූදානම. එහෙමනම් මම ඉතාමත් කෙටියෙන් නම් වශයෙන් නොකියුවාට සමා වෙන්න මම ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා අපේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂකතුමිය ජයසේකර මැතිණිය. එතුමිය ඉතාමත් අපහසුතාවයන් මැද මේ අවස්ථාවට සම්බන්ධ වන බව කිව්වා. ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම අපේ ආදරණීය විදුහල්පතිවරුන් ඉතාමත් ගෞරවයෙන් මේ අවස්ථාවට පිළිගන්නවා. ඒ වගේම අපේ සම්පත්දායක දෙමව්පියන් ව්‍යාපාරික මහත්මාත්මීන් අපි ආරාධනා පිළි අරගෙන මේ අවස්ථාවට පැමිණි ඔබ සියලු දෙනාමත් ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධ වෙන ආදරණීය දෙමව්පියන්, ඒ වගේම අනිකුත් සියලුම දෙනා, දරුදරියන්, මේ සඳහා සහයෝගය දක්වන සියලුම දෙනා ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා. අපේ ආචාර්ය මණ්ඩලය වෙනුවෙන් ඒ සියලු දෙනා පිළිගනිමින් දරුවන්ට අවස්ථාව ලබා දිය යුතු බැවින් මම ඉතාමත් කෙටියෙන් මේ පිළිගැනීම කරේ. එමන අපි වැඩසටහන පටන් ගමු. සියලු දෙනාටම සුබ දවසක් වේවා.